යා ඩේලි වොග් කියන YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මලුත් වීඩියෝ එකක් අරගෙන මං අද ආවා. අද මං ගෙන්නේ මොකක්ද දන්නවද? face pack එකක් ගන්න. මේ face pack එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මං ගත්තා අල ගෙඩියක්, තම්බලා, කහ, කිරිපිටි, සුදු කිරිපිටි, දෙහි ඇඹුල් යුෂ. ඒ ඔක්කොම එකතු කරලා බෙන්ඩර් කරලා මේ වගේ තලපයක් අපි හදාගත්තා. යාළුවනේ ඔයාලා මුණ හොඳට සෝදලා පිරිසිදු කරලා මුංගේ තියෙන තෙත මාත්තු කරලා මේ ස්පේස් පැක් එක ගන්න පුළුවන්. අපි දැන් ගන්න විදිහ බලමු. මූණට මාර සිසිලසක් දැනෙනවා. අලයි කිරිපිටි තියෙන හින්දා අලවලින් මූණට අලුත් පෙනුමක් දෙනවා. කහවලින් මූණේ තියෙන විස බීජ ටික අයින් කරනවා. දෙහි වලිනුත් මූණේ තියෙන විස බීජ අයින් කරනවා. කිරිපිටි වලින් මූණ අලුත් කරනවා. මරණ සෛල ඉවත් කරනවා. මූණේ තියෙන වෙහෙසකාරී බව මේකෙන් අපිට අයින් කරගන්න පුළුවන්. මේක ඔයාලට පිජ්ජේ තියාගෙන දවස් දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන් යාළුවනේ. මේකට මාර හීතලයි. හරි යාළුවනේ ටිකක් ඉතුරුනා එක මම පස් පාවිච්චි කරනවා. මේ පේස් පැක් එක සතියට 3 පාරක් විතර ගාලා බලන්න. ඔයාලට මූණේ මාර විසක් බලා ගන්න පුළුවන්. විනාඩි පැය භාගයක් විතර ඉන්න ඕනේ වේලෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් උණුසුම් ජලයේ සෝදා හරින්න. මද උණුසුම් ජලය. නැත්නම් ඉතින් මූණ පිච්චිලා යයි. Hai යාළුවනේ අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. Bye.